SL tool වලින් මේ කියන්නේ මෙන්න මේ තියෙන හැමර් ඩ්‍රිල් එකට යූස් කරන කටුවයි මේ නෝමල් ඩ්‍රිල් එකකට යූස් කරන කටුවයි මේ ඩ්‍රිල් එකේ චක් එකට මෙන්න මේ චක් එකට හයි කරන්න මෙන්න මේ කොටස එහෙම නැත්නම් මේ කටුව මේ චක් එකට කැවෙන තැන තියෙන වෙනස පෙන්නන්න. හිල්ටි එහෙමත් නැත්නම් හැමර් ඩ්‍රිල් එකට එන කටුවේ හයි වෙන හිස මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. මේකට කියන්නේ SDS head එක කියලා. ඔයාලට පේනව නේද? මෙන්න මේ SDS head එක. මේ කටුව විතරයි මේ හැමර් ඩ්‍රිල් එකට දාන්න පුළුවන්. මෙන්න මේ කටුව විතරයි මේ නෝමල් ඩ්‍රිල් එකට දාන්න පුළුවන්. මේවා බොහොම චූටි ටිප්ස්. මේවා වෙනකොට මිස්ටේක් වෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න.